Welcome to my YouTube channel. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ දරුවෙකුට දඬුවම් කළ යුතුද? කරනවා නම් කළ යුත්තේ කෙසේද? කියන මාතෘකාව යටතේ තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දරුවෙකුට දඬුවම් කිරීම, විශේෂයෙන් ශාරීරිකව හෝ මානසිකව පීඩා දෙන දඬුවම් ලබා දීම වර්තමානයේ අධ්‍යාපනික හා මනෝවිද්‍යාත්මක සංකල්පවලට අනුව කිසිසේත් අනුමත නොකරන දෙයක්. ඒ වෙනුවට විශේෂිතම සාර්ථකම ක්‍රමයේ විදිහට හඳුන්වලා දීලා තියෙන්නේ ධනාත්මක විනය ගැන්වීම. පොසිටිව් ඩිසිප්ලින් එක හදන එක තමයි මේකෙදි සාර්ථකම ක්‍රමයේ විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ දරුවෙකු වැරැද්දක් කර විට ඒකෙදි අරමුණ වෙන්න ඕනේ දරුවාගේ හිත රිද්දන්න නැතුව, බියවත් දන්න නැතුව Taman කරපු වැරැද්ද කුමක්ද කියන දේ යාට හොඳට අවබෝධ කරලා දෙන එක තමයි මේ ධනාත්මක විනය ගැන්වීම කියලා කියන්නේ. එතකොට ශාරීරිකව පහර දීම්, බැන වැදීම්, එහෙම නැත්නම් නිග්‍රහ කිරීම මෙහිදී කිසිසේත්ම සිදු කිරීම සුදුසු වන්නේ නැහැ. ඒ කියන්නේ ශාරීරිකව හෝ මානසිකව කුඩා දරුවන්ට දඬුවම් කිරීම මගින් ඒ දරුවගේ හිතේ කෝපය, බය, වෛරය වගේ දේවල්, එහෙම නැත්නම් පරිගැනීමේ චේතනාවන් වගේ දේවල් මේ දරුවන්ගේ හිත තුළ ඇති වෙනවා. ඒ හරහා දරුවා ටිකින් ටික මුරණ්ඩු වීමට, Tamanගේ බසට අවනත නොවීමට පටන් ගන්නවා. ඉතින් අන්නේ හේතුව නිසා දරුවන්ට ශාරීරික පහර දීම්, බැන වැදීම්, නිග්‍රහ කිරීම, සමූහයක් ඉදිරියේ එයාගේ පෞරුෂත්වය කඩා වැටෙන පරිදි එයාට බැන වැදීම් වගේ දේවල් කිරීම මෙහිදී කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. එහෙම කරන්නේ නැතුව එයාට ආදරයෙන් එයා කරපු වැරැද්ද පැහැදිලි කිරීම තමයි මේදී අනිවාර්යෙන් සිදුවිය යුත්තේ. එතකොට වැරැද්දක් කරපු විට අපි කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන දේ ගැන අපි දැන් කතා කරමු. ඒ කියන්නේ මොකද්ද? දඬුවම් කරනවා වෙනුවට දරුවට නිවැරදි මාර්ගය ගැනීමට භාවිතා කරන්න පුළුවන් ක්‍රම ටිකක් තියෙනවා. කියන්නේ දරුවට අපි දඬුවම් කරන්නේ නැහැ. හැබැයි එයාව නිවැරදි මාර්ගයට ගන්න අපිට පොඩි ටිප්ස් තියෙනවා. අපි බලමු මොනවද ටිප්ස් කියලා. ස්වභාවිකව සහ තර්කානුකූලව ප්‍රතිවිපාක දැන ගැනීමට සැලැස්වීම. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ දරුවා සෙල්ලම් බඩු තැන දාලා විනාශ කරනවා නම්, සෙල්ලම් බඩු කඩලා දානවා නම් මොකක් ඒ වගේ අවස්ථාවක අපිට කරන්න පුළුවන් ඊළඟ දවස් දෙකේ සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ කියලා අපිට එයාට රූල් එකක් දාන්න පුළුවන්. මේ සෙල්ලම් බඩු අස් කරන්න ඕනේ, පිළිවෙලට තියන්න ඕනේ, නැත්නම් ඔයාට අපහු ඊළඟ දවසේ සෙල්ලම් කරන්න මේ බඩු ටික අපහු ඔයාට දෙන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් කියන්න. එතකොට එයා දන්නවා මේ දේ නොකරොත් මට ඊළඟ දවසේ මොකක්ද වෙන්නේ කියන දේ. එයාට හම් වෙන වරප්‍රසාද తాවකාලිකව අත්හිටුවන්න කටයුතු කරන්න පුළුවන් අපිට. කියන්නේ දරුවා ආස කරන යම්කිසි දේවල් තියෙනවානේ. එයා ආස වෙනවා ටීවී බලන්න, ගේම් ප්ලේ කරන්න, එහෙම නැත්නම් මොනවා හරිම දෙයකට දරුවෙක් දැඩි ලෙස ආස කරනවා. අන්න ඒ වගේ දේවල් తాවකාලිකව සීමා කරනවා කියලා කියන්නේ. අන්න ඒ හරහත් දරුවා අපිට ඒ වැරැද්දෙන් ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ තව ක්‍රමයක් තමයි දරුවට අධික ලෙස කෝපයෙන් හෝ නොසන්සුන්ව හැසිරෙනකොට එයාට ඔයා බයින්න යන්න එපා. එයාට සාමාන්‍යයෙන් එයාගේ ඒ ෆීලිං එක විඳ ගන්න කාලයක් දෙන්න. එයා දැඩි ලෙස අඬනවා නම්, එහෙම නැත්නම් බඩු මුට්ටු පොළවේ ගහනවා නම් එයාට ඒ දේවල් කරලා එයාගේ තරහ පිට කරන්න අවස්ථාව දෙන්න. ඒ වෙලාවට ඔයත් ගිහිල්ලා ඒ දරුවට පහර දෙන්න, බැන වදින්න යන්න එපා. එහෙම කරොත් ඒක ඩබල් වෙනවා ඇරෙන්න. එතනින් නවතින්නේ නැහැ. ඒ හින්දා එයාට ඒ දේ කරන්න අරින්න. එයාට මේක ඇති වෙලා ඉවර කරන්න අවස්ථාව දෙන්න. ඒ දීලා එයාට සංසුන්ව ටිකක් කාලය ගත කරන්න දෙන්න. ටයිම් එක පාස් කරන්න දෙන්න. ඒ හරහා එයා තේරුම් ගන්නවා මම කොච්චර මේ දේ කරත් මම මේ බඩු මුට්ටු පොළවේ ගහලා හැමදේම විනාශ කරත් මට ඉල්ලන දේ මෙයාලා මට දෙන්නේ නැහැ. මම මේක නවත්ත ගන්න ඕනි කියලා හිතලා එයාම නිශ්ශබ්ද වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයාට පුළුවන් පුතේ ඔයා මේ දේවල් කරන්න එපා. බලන්න ඔයා දැන් ඔයාගේ සෙල්ලම් බඩු ටික පොඩි කරලා මේ කුඩු කරලා දැම්මා. දැන් බලන්න පුතේ ඔයාට හෙට සෙල්ලම් කරන්න සෙල්ලම් බඩුත් නැහනේ. ඔන්න ඔය වගේ දේවල් කියලා එයාට ආදරයෙන් නැති වෙච්ච දේවල් ගැන කියලා දෙන්න. එතකොට ඊට පස්සේ දවසේ ඉඳලා ඒ දරුවා ඒ දේ කරන්නේ නැහැ. මම මේ එක උදාහරණයකට ගත්තට අපිට උදාහරණ ගොඩාක් ගන්න පුළුවන් මේකට. ඉතින් ඔයාට තීරණය කරන්න පුළුවන් මවක් විදිහට, පියෙක් විදිහට මේ දරුවාව කොහොමද අපි කන්ට්‍රෝල් කරගන්නේ කියන දේ ගැන ඔයාට දලා අදහසක් මේ හරහා ගන්න පුළුවන්. ඒකට මම නම් කියන්නේ හොඳම දේ තමයි දරුවා ළඟට අරගෙන එයා කන්ට්‍රෝල් වෙලා, එහෙම නැත්නම් එයා නිදහස් මනසකින් ඉන්න වෙලාවක දරුවව ලං කරගෙන ඒ දරුවට එයා කරන වැරදි පැහැදිලි කරලා දෙන්න. ඒ හරහා අනාගතයේදී වෙන ප්‍රතිවිපාක ගැන කියලා දෙන්න. එතකොට අන්න ඒ හරහා ඒ දරුවා ඒ වැරද්ද තීරණය කරනවා. මෑත කාලීනව මම බොහෝ දැකලා තියෙන අවස්ථාවලදී දරුවා මේ වගේ මුරණ්ඩු වෙලා නොසන්සුන්ව ක්‍රියා කිරීමට ප්‍රධානතම දේ තමයි මව පියා දරුවත් සමග සමීපව ඇසුරු නොකිරීම. ඒ හරහා ගොඩාක් දරුවෝ මේ විදිහේ වැරදි ක්‍රියාකාරකම් වල නියැලෙනවා.
එතකොට එයාලට එයාලගේ තරහ පාලනය කරගන්න බෑ. එයාලට හරි ආදරයක් ලැබෙන්නේ නැහැ. අම්මා තාත්තා හැමෝම ෆෝන් පාවිච්චි කරනවා. දරුවට ඒ හරහා අවධානය අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට ඒ දරුවා එයාට තියෙන අවධානය ගන්නත් වැරදි කරනවා. එහෙම තමයි දරුවෝ. ඉතින් අන්න ඒ හින්දා තමනුත් ඒ වැරදි අඩුපාඩු තමන්ගෙන් වෙන දේවල් හදා ගන්න ඕනේ. එතකොට ඒ දරුවාත් try කරනවා මොන හරි වැරද්දක් කරලා හරි හිතන්නකෝ ඔයාලා ෆෝන් එකක් ඔබ ඉන්නකොට දරුවා ළඟට ඇවිල්ලා බඩුවක් මුට්ටුවක් පොළවේ ගහන්නේ නැද්ද? එයා දිහා බැලුවේ නැත්නම් එයා මොන හරි වචනයක් හරි කියලා එයා කියන දේ අපි අහන්නේ නැත්නම් එයා ඒකට රියැක්ට් කරන විදිහ බලන්නකෝ. එක්කෝ අඬනවා, එක්කෝ කර හිටපු වැඩේ සේරම නවත්තලා දාලා වෙන දේවල් කරන්න පුරුදු වෙනවා. අන්න ওই වගේ දේවල් කරන්න පුරුදු වෙන්නේ දරුවට අවධානය අපි දෙන්න දීම අඩුවීම මත. ඒ හින්දා මම ඔයාලගෙන් ඉල්ලන්නේ දරුවට අවධානය දෙන්න. එයාත් එක්ක කතා කරන්න. එතකොට එයාත් එක්ක ඔයාලගේ තියෙන බැඳීම මව හෝ පියාට වඩා එහා ගිය බැඳීමක් දරුවෙක් සහ දෙමව්පියෝ අතර ඇති වෙන්න ඕනේ. යාළුවෝ වගේ ඉන්න ඕනේ. අන්න ඒ හරහා එයාලගේ ප්‍රශ්න ඔයාලත් එක්ක කතා කරනවා. ඔයාලට එයාලත් එක්ක විවෘතව කතා කරන්නේ හරහා හැකියාව හම්බ වෙනවා. ඔය වගේ හොඳ ලොකු බෙනිෆිට්ස් හම්බ වෙනවා. ඒ හින්දා දරුවන්ට එක එල්ලේම හොඳ සම්බන්ධතාවයක් ඇති කරගන්න කටයුතු කරන්න. එතකොට අපිට පුළුවන් වෙනවා මේ දරුවා කරන වැරදි යාට අවබෝධ කරලා දීලා එයාව යහමඟට ගන්න. එතකොට මේකදී වැරද්දේ ප්‍රමාණයට අපි කොහොමද දඬුවම තීරණය කරන්න කියන ප්‍රශ්නේ ගත්තාම අපි දඬුවම කියන දේ මොළුවේ තියාගන්න හොඳ නැහැ. අපි හැම වෙලේම බලන්න ඕනේ ළමයට දඬුවම් කරනවට වැඩිය ඒ හරහා ගොඩනැගෙන ප්‍රතිවිපාක අපි ලං කර ගන්නවාද නැත්නම් අපි දරුවට හොඳින් දේවල් පැහැදිලි කරලා පොඩි කාලේ ඉඳලම අපි දරුවා යහමඟට ගන්නවාද කියන දේ ඔයාලා සතුයි. ඒ හින්දා මම නම් කියන්නේ දඬුවම් කරනවට වැඩිය ඒ දරුවට ආදරය, සෙනෙහස, කරුණාව දක්වලා එයාව ඔයා ළඟ තියාගන්න පුළුවන් නම් අනිවාර්යෙන් අපිට පුළුවන් වෙනවා විනයගරුක දරුවෙක් මේ ලෝකෙට දායාද කරන්න. එතකොට වයස අනුව අපිට මේ දඬුවම් තීරණය කරනකොට එයාගේ වයස අනුව අපිට විවිධ අවස්ථාවලදී විවිධ තීරණ ගන්න වෙනවා. මොකද අවුරුදු 1-5 අතර දරුවෙකුට දෙයක් තේරුම් කරනවට වැඩිය අපිට ඊට වැඩිය එහා ගිය දෙයක් තමයි තියෙන්නේ අවුරුදු 15 16 දරුවෙක්ට යම්කිසි දෙයක් තේරුම් කරනකොට. ඉතින් ඔය දෙකම දෙක පිළිබඳවම අපි කතා කරනකොට අපි ඒ දෙකේදී තැන් දෙකක ඉඳලා තමයි කතා කරන්න ඕනේ. ඉතින් මම කියන්නේ කුඩා දරුවෙක් හදාගන්න කාලේ ඉඳලා මේ දරුවා Tamanට සමීපව Taman කියන දේ අහන විදිහට Tamanව හොඳ යාළුවෙක් විදිහට හඳුනා ගන්න විදිහට එයත් එක්ක ඉන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. එතකොට කෙලින්ම මේ දරුවොත් එක්ක ඍජු සම්බන්ධතාව පවත්වන්න. ඒ කියන්නේ ප්‍රතිවිපාක දරුවා කළ වැරැද්දට ඍජුවම සම්බන්ධ විය යුතුයි. ඒ කියන්නේ පාඩම් නොකිරීම, ටීවී බැලීම වගේ දේවල් හේතුවෙන් දරුවා නොමකට යනවා නම් ඒ වෙද්දි මොනවද කරන්න ඕනේ? දරුවට කැම දෙන්න නැතුව ඉඳලා හරියනවද? දරුවට ටීවී එක බලන්න දෙන්න නැතුව ඉඳලා හරියනවද? මෙයා ටීවී බලනවා පාඩම් කරන්නේ නැහැ කියලා පහුවදා ඉඳලා ළමයාට ටීවී එක බලන්න නැතුව ඉන්න දීලා හරියන්නේ නැහැ. ඒකෙදී එයාගේ හිතේ තරහක්, කෝපයක් ගොඩ නැගෙනවා මිසක් ඒ දේ අතහරින්න එයා හිතන්නේ නැහැ. ඒ හින්දා ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ. එයා ඒ දේ කරන කාලය සීමා කරන්න. ටීවී බලනවා නම් පාඩම් කරන්න නැතුව ඒ වෙනුවෙන් ඒ ටීවී එක බලන කාලය දීලා තියෙන වෙලාව අඩු කරන්න. අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. එකෙල්ලේම ඔයාට හෙට ඉඳන් ටීවී බලන්න දෙන්නේ නැහැ. ඔයා පාඩම් කරන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් කරන්න ගියොත් නම් දරුවා හදාගන්න බෑ. මොකද එයා තුල ඔයා ගැන ගොඩනැගෙන්නේ තරහක්, වෛරයක් මිස වෙන දෙයක් නෙමෙයි. ඒ හරහා කවමදාකවත් ඔයා කියන දේ එයා අහන්නේ නැහැ. ඒ හින්දා ඒ වගේ වැරදි කරන්න එපා. එතකොට වැරදි කරනවනේ දරුවෝ හිතලා වැරදි කරනවා, නොහිතා වැරදි කරනවා. ඒ කියන්නේ වැරද්දේ ස්වභාවය. ඒ කියන්නේ අහම්බෙන් සිදුවෙච්ච දෙයක්ද, දැනම නොසලකා හැරීමෙන් සිදුවෙච්ච දෙයක්ද කියන දේවල් ගැන හොඳින් හොයලා බලන්න. දරුවෙක්ට දඬුවම් කරන්න කලින් මෙයා මේක දැනගෙනද කරලා තියෙන්නේ, නොදැනගෙනද කරලා තියෙන්නේ. අන්න ওই වගේ දේවලුත් දරුවොත් එක්ක කාලය ගත කරනකොට පොඩ්ඩක් හොයලා බලන්න. සමහර විට එයා ඒ වැරද්ද කරලා තියෙන්නේ නොදැනුවත්ව වෙන්න පුළුවන්. තව යාළුවෙක්ගේ කීමකට වෙන්න පුළුවන්. ඒකෙන් ඇතිවෙන ප්‍රතිවිපාක නොදැන වෙන්න පුළුවන්. අන්න ඒ හින්දා වැරද්දක් දුටු තැන පහර දීම, බැන වැදීම කරනවට වැඩිය එයත් එක්ක කතා කරන්න. ඇයි පුතේ ඔයාට මෙහෙම වුනේ? ඇයි ඔයා මෙහෙම තීරණයක් ගත්තේ? ඔයා ඒකෙන් මොකනවද බලාපොරොත්තු වෙන්නේ? ඔන්න ඔය වගේ දේවල් අනේ ඒ දරුවා ලං කරගෙන අහන්න. එතකොට ඔයාට පුළුවන් වෙනවා එයාට හරි දේ කියලා දෙන්න. එතනින් පස්සේ දරුවා කියයි අම්මේ මම මේ දේ දැනගෙන නෙමෙයි කරේ. මට මේ දේ යාළුවෙක් කිව්ව නිසායි මම කරේ. මම ඒකෙන් වෙන දේ ගැන මොකද්ද කියන්න දන්නේ නැහැ. අන්න ඔය වගේ දේවල් ඒ දරුවා ඔයාට කියයි. අන්න ඒ හින්දා ඒ වගේ අවස්ථාවලදී දරුවත් එක්ක කටයුතු කරනකොට චුට්ටක් හොයලා බලලා ඒ දේවල් වලදී කටයුතු කරන්න. විශේෂයෙන්ම කෝපයෙන් ඉන්න විට කිසිදු වෙලාවක ඔයා තීරණයක් ගන්න යන්න එපා. ඒ කියන්නේ ඔයා කෝපයෙන් ඉන්නව නම් දරුවට දඬුවම් කිරීමට යන්න එපා. ඒකෙන් එයාගේ පෞරුෂත්වය, ආත්ම විශ්වාසය වගේ දේවල් ගොඩාක් පහළ වැටීමට හේතු වෙනවා.
එතකොට වැරද්ද සහ දරුවා වෙන්කර හඳුනා ගැනීමට කටයුතු කරන්න හැම වෙලේම. ඔයා නරක ළමයෙක් කියනවා වෙනුවට ඔයා කියන්න පුතේ ඔයා ඒ කරපු දේ වැරදි කියලා දරුවට කියන්න. ඔයා නරක ළමයෙක් කියලා එයාගේ පෞරුෂත්වයට ඔයා පහර නොදී පුතේ ඔයා ඒ කරපු දේ වැරදි. ආයෙ එහෙම කරන්න එපා පුතේ. ඔයා මේ දේ කරොත් සමාජයේ ඔයා දකින්නේ මෙන්න මේ විදිහට. අන්න ඒ විදිහට දරුවට පැහැදිලි කරලා දෙන්න. දරුවට ඒ වැරද්ද වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් වෙන විදිහට උදව් කරන්න. එතකොට ස්ථාවර වෙන්න. කියන්නේ එක දවසකදී වැරද්දක් ලෙස ඔයා දැක්ක දෙයක් තවත් දිනකදී කරනවා නම් ඒ වැරද්ද දරුවා දිගින් දිගටම කරන වැරද්දක්. ඒ වගේ අවස්ථාවලදී පවා ඔයා කෝපෙන් කටයුතු කරන්න එපා. ඒ දරුවට පැහැදිලිව කියන්න දවස් ගාණක් මේ දේ කරලත් ඇයි ඔයාට මේ දේ හදා ගන්න බැරි කියලා එයා තුල තනිවම ස්වයං විනයක් ගොඩනගා ගන්න ඔයා උදව් කරන්න. මොකද අපි මේ ලෝකෙට එනකොට අපි හැමදේම අතින් අරගෙන ඇවිල්ලා නැහැ. අපි කාලයත් එක්ක යනකොට තමයි අපි හැමදේම ගොඩනගා ගන්න. එතකොට අපේ වැරදි අඩුපාඩු කප්පරක් තියෙනවා. ඒ හින්දා පොඩි දරුවෙක් කියන්නේත් එහෙමයි. අපි වයසින් මොහොපුරා යනකොට අපි අත්දැකීම් හැමදේම අරගෙන තමයි අපේ ජීවිතේ ගොඩනගා ගන්න. එතකොට ඒ දරුවා කියන කෙනා චූටි මල් පැලයක්. ඉතින් ඒ මල් පැලේ ටික හරියන්න අපි එයාලට උදව් කරන්න ඕනේ. වරද දුටු තැන පෙන්වා දිය යුතුයි. කිසිසේත්ම දරුවෙකුට බැන වැදීම පහර දීම, එයාගේ පෞරුෂත්වයට හානි කිරීම වගේ දේවල් කරන්න යන්න එපා. බොහෝම ඈත කාලීනව වැරදි මාර්ගවල යන දරුවන්ගේ මූලික අඩිතාලම පිළිබඳව හොයලා බලපු හැම අවස්ථාවකදීම එයාලගේ නිවාස වලින් ගෙදරින් එයාට නිසියාකාරව ආදරයක්, සෙනෙහසක් නොලැබීම මත, අවධානයක් නොලැබීම මත දරුවෙකු නොමග ගිහින් තියෙන්නේ. අන්න ඒ වගේ හේතු හින්දා වර්තමානයේ බොහෝ ප්‍රශ්න පැන නැගිලා තියෙනවා. ඒ හින්දා මෙන්න මේ වගේ දේවල් ඔයාලා මග අරගෙන ඔයාලගේ දරුවගේ විනය ස්වයං විනය නිසියාකාරව පවත්වාගෙන යන්න කටයුතු කරන්න කියලා හැම දෙමව්පියෝකින් ඉල්ලන ගමන් නැවත මේ වගේ වීඩියෝ දිගටම බලන්න මාව subscribe කරලා තියාගන්න කියලා ඉල්ලීමක් කරන ගමන් අද වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම ස්තුතියි.